මේ මොනවද මේ තියෙන්නේ? අපි නේද? මාන්නේ කියන එක තමන් හඳුනාගත්තේ නැති උනේ ඒක වෙලා ගියේ අපිට මේ එළියෙන් දත්ත ටිකක් දැම්මා. දැම්ම නිසා මොනවද? හරි පැහැදිලිද? පැහැදිලි. අපිට දත්ත ටිකක් දැම්මා. මේක අහක මේක පොළොව මෙන්න මේක ගහ මේක මල මේව කියලා හැඳින්වෙව්වා. අන්න ඒ දාපු දත්ත අපි ඇතුලේ දේව කරගත්තට පස්සේ ස්වභාව ධර්ම අපේ දත්ත කියන එක පිළිගන්නවා. සාධාරණ කියන එක අපි පිළිගන්නවා. එතෙන්දී මේ මිනිස්යාට උනේ ස්වභාව ධර්ම සහ මිනිස්යා කියන එක දෙකක් කරගත්තා. ඒ උපන් සත්‍යයන්ට වැරදුන තැන එතන. එතන. මට වැරදුනා මට මෙහෙම වුණා කියලා කියන්න උනේ ඇයි? ස්වභාව ධර්මයට පිටුපාල යන්නේ. පිටුපෑව. ස්වභාව ධර්මයට පිටුපෑව කියන්නේ අපි ස්වභාව ධර්මයේ කියන එක අඳුනගන්න බැරි වුණා. අර දාපු දත්ත නිසා. ඒක හිටියනේ. ඒ වුණාට ස්වභාව ධර්මයයි මේ මිනිස්යයි කියන්නේ එකක් නෙවෙයි එකක්. ඒකෙන් පැහැදිලි කරොත් මෙන්න මෙහෙම. දැන් බලන්න. දැන් මේ එළියේ සීතල තියෙනවා. අපේ ශරීරය තුළ සීතල තියෙනවද? තියෙනවනේ නේද? තියෙනවනේ. ඇතුළේ තියෙන ශරීරයේ රස්නේ තියෙනවා. ඔක්සිජන් තියෙනවා එළියේ. අපේ ඇතුලේ ඔක්සිජන් වාතය නැද්ද? තියෙනවනේ. මේ ඔක්කොම තියෙනවා. එතකොට මේ ස්වභාව ධර්මයයි මමයි කියන්නේ දෙකක්ද? එකක් නේද? එකක්මයි. අපේ මේ කෙස් ඔක්කොම හැලෙනවා. ගස්වල පොළ වැටෙනවා. පොළ නේද? ඒක වැටෙනවනේ. මේ අත කැඩෙනවා. අපේ අතපය වාර එහෙමයි. ඉරාපත් මේ ශරීරය වැරහෙලි. නේ? ඔව්. ඒක එකම ආකාරයකට යන්නේ. තමයි ස්වභාව ධර්මයයි මමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. සියල්ලම ස්වභාව ධර්ම නිර්මාණ. මේ සියල්ලම ස්වභාව ධර්ම නිර්මාණ. එච්චර වෙන් කිරීමක් කරගෙන මේක අල්ලගෙනද නේද? ඒ කොහෙද නේද අපරාධයක්.